මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඔබට ලෝවැසියන්ට උතුම් රත්නත්‍රය සරණ ලැබේවා. මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා අපගේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දඩබ්බර කුළු හරකෙක් වාගේ හැම වෙලාවෙම මේ අතට පනින දඟලන දුවන හිත පාලනය කරගත්තොත් මාරක අනතුරු බැමි වලින් මිදී ජීවිතය සැහැල්ලුවෙන් වින්දනය කිරීමේ වාග්ය තියෙනවා. සංසාර ගමන සුවපත් කරන්නට පුළුවන්කම තියෙනවා. භවයෙන් භවයට යන සංසාර ගමන දුකයි. ස්වාමීන් වහන්සේ කොහොමද දැනගන්නේ? භවයෙන් භවයට යන සංසාර ගමන දුකයි කියලා අපි කොහොමද දැනගන්නේ? දැන් ඔය විඳින එකටත් වඩා එහා එකක් ඉදිරියේදී මුණ ගැහෙන්න පුළුවන්. දැන් මෙතන කවුරුවත් සැප විඳින අය නැහැ නේද? ඔක්කොම දුක් නේද විඳින්නේ? ඔබට සැප වාගේ පෙවුනට මන් දන්නවා ඔක්කොම දුක් විඳින්න නේ? දැන් ඊයේ එහා පැත්තේ මැදගම පොලිසියේ SI මහත්තයෙක් හදිසියේ රෝගාතුර වුණා. මේ වෙනකොට දැඩි සත්කාරයෙන් ඒගොල්ලොත් ඔබ වගේම හිටියේ. ප්‍රීතියෙන් සතුටින් ඔය ඔබ ගෙවන ජීවිතේ තිබ්බා. දැන් රෝගාතුර වෙලා ඉන්න එක්කෙනාට ව්‍යාධි දුක. රෝගාතුර වෙච්ච කෙනාගේ නෑයෝ එයාගේ මල්ලි මෙතන ඉන්නවා. එයාගේ නෑයෝ ඔක්කොම පියේහි විප්පයෝග දුක. දරා ගන්න බැරි අපහසුතාවයක තමයි මේ ඉන්නේ. ඒ වගේම පින්නතුනි ඉපදිච්ච සත්වයා මරණයෙන් සමුගෙන යන තාක්කල් ඔය පටිච්ච සමුප්පාද දේශනාවේ උගන්වන්නේ අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ඉපදෙනවා. ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස මේ සියල්ලම විඳින්න වෙනවා පුතා සංසාර ගමනේ. අනන්ත වූ දුක් විඳින්න වෙනවා. ඒ දුක දුරලන්නට යන ගමන් මගේ සැබෑ පින්වත් බෞද්ධයන් විසින් රැස් කරගත යුතු ධර්මඥානය ලබනුවස් මේ වෙලාවේදී මැදගම ඓතිහාසික පුරාණ ආනන්දාරාම විහාරීය පරිසරයේ මනරම්ව කරවන ලද ධම්සභා මණ්ඩපයේ ඉදිරිපිටට ඔබ ඒකරාශී වී ඒ මහා ධර්ම දානමය පින්කමට එකතු වෙන්නේ. පින්නතුනි බුදුහාමුදුරුව අනුදැන වදාරනවා සබ්බ දානං ධම්ම දානං ජිනාති. මේ ලෝකයේ දෙන්න තියෙන ලොකුම දානය උතුම්ම දානය ධර්ම දානය. ඒක තමයි මේ පූජා කරනු ලබන්නේ. වෙලාවට ආවේ නැතුවම පේනවා නේද මෑණියෝ තියෙන අපහසුතාවය? ඈ අපි නාකි වෙනකන් එන ගමනේ එකතු කරගෙන එන්න ඕනේ අත්දැකීම්. එහෙම නැති වුණාම මේ සෙනගොඩ මැද්දෙන් එනකොට සිවුරේ ගෞරවය තියන්න කිටි කිටියට හිර වෙලා ඉන්න මිනිසුන්ට බැරි වෙනවා. සිවුර උපාසකයෝ ළඟ මෑණියොන්ට එන්න වෙනවා. ඒ හින්දා විශේෂයෙන් නායකයෝ සමාජයක ඉන්න අය දුර බලලා වැඩ කරන්න ඕන. නැති වුණොත් ගැටලු හැදෙනවා. 7ට එන්න කියලා කිව්වා නම් 7ට පැය භාගයකට කලින්වත් දෙන්න ඕන. 6:00ට එන්න කිව්වා නම් 6:00ටවත් අවම වශයෙන් එන්න ඕන. එතකොටනේ පුතා
වපසරිය පිළියෙල කරගෙන අපිට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ. නැති වුණොත් බැරි වෙනවා. අපහසුතාවලටපත් වෙනවා. මම සාමාන්‍යයෙන් ධර්මානුශාසනාවකට එනවා නම් පැයකට අමාරකට මත්තෙන් තමයි මං අදාළ තැනට එන්නේ. අද නම් මං පැය දෙකකට කලින් ආවා. ඇවිල්ලා මං බිබිලේ අර රෝගාතුර වෙච්ච පොලිස් නිලධාරියාගේ ගෙදරට ගියා. ඒ නිලධාරියා මගේ යාළුවෙකුගේ හිතවතෙකුගේ අයියන්ටි. එයා අයියේ රෝගියා ළඟට ආපු ගමන් මට දුරකථන ඇමතුමක් දුන්නා. ඔබ වහන්සේ අද අපේ ගම් පළාතට ධර්මානුශාසනාවකට වඩිනවලු. මාත් ඇවිල්ලා ඉන්නේ මගේ අයියන්ඩිට මෙහෙම අසනීපයක්. ඒ වෙනුවෙන් පුළුවන් නම් ගෙදර දිහාට පොඩ්ඩක් ඇවිල්ලා අයියාගේ නෝනයි දරුවෝනුයි දුකින් ඉන්නේ පොඩ්ඩක් බලලා වඩින්න පුළුවන්ද කියලා ඇහුවා. ඒ ගමන මං එහෙටත් ගිහිල්ලා පැයක විතර කාලයක් බිබිලේ ඒ වෙනුවෙන් ගෙවලා මං මෙතෙන්ට ආව පැයකට කලින්. ඔයාලට එන්න බැරි වුණාට ඉතින් මට කරන්න දෙයක් නැහැ. ඒ හින්දා දැන් මම මෙතන ඉඳලා කියනෙව්වා ඔක්කොම අහගෙන ඉන්න වෙනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ ඒකයි අනුදැන වදාලේ ධර්ම දාණය ලෝකේ ශ්‍රේෂ්ඨතම දාණය කියලා. හේතුව ලෝකයට කරදරයක් නැතුව ලෝකයම සතුටින් තියන්න පුළුවන් වස්තුවක් තියෙනවා නම් ඒ සද්ධර්මය. අපි පංචශීලයේ ප්‍රතිපත්තියක් හැටියට රකින්නවා නම් කාටවත් කරදරයක් නැහැ නේද? දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය කියන සතර සංග්‍රහ වස්තු අපේ ජීවිත වලින් ලෝකයට බෙදෙනවා නම් අපි ඒ ධර්මතා ගරු කරනවා නම් කිසි කෙනෙකුට මේ සමාජයේ කරදරයක් නැහැ. ඒ පින්වත් ගුණය තමා තුළ පිහිටන්න නම් අපි මේ ධර්ම කාරණාවන්ගේ තියෙන වටිනාකම මෙලොව පරලොව වශයෙන් දකින්නට පුළුවන් ඥාන ශක්තිය තියෙන්න ඕන. නුවණ ඇති කරගන්න ඕන. නුවණ සංවර්ධනය කරගන්න ඕන. බුද්ධිය වර්ධනය කරගන්න ඕන. නමුත් පින්නතුනි අපි හොයන්නේ වුණා නෙවෙයිනේ. නේද? හොයන්නේ වුණාද? නෑ වැඩි මොනවාද එකතු කරන්න පුළුවන් භෞතික වස්තු. එක සල්ලි, දෙක බඩු මුට්ටු, ඉඩ කඩන්, යාන වාහන, රන් රිදී මුතුමැණික්, හරක බාන මේ විදිහේ නොඑක් දේ අපි එකතු කරලා ඔයාලා දැන් අද බනහලා ගෙදර ගියාම බලන්නකො යන්න බැරි තරම් ගේ ඇතුලේ බඩු හැපි යන්නේ. ඕවා එකක්වත් ගෙනියන්න හම්බෙන්නේ නැහැ. ඕවා එකක්වත් පරිහරණය කර සදාකාලිකව ඉන්න හම්බෙන්නේ නැහැ. ජීවත් වෙන ටික කාලයට සැහැල්ලුවෙන් ඉන්න අවශ්‍ය දේ තිබ්බා නම් හොඳට ඕම ඇති. අපේ පන්සලට ආපු වෙලාවක බලන්නකො ගියපු අය දකින්න ඇතිනේ. මං අර මයිල ගහක් යට ලෑල්ලක් උඩ ඉන්නේ. මටත් ඕන නම් බැරිද පුතා ලක්ෂයක් දෙකක් දීලා අර සැටියක් ගෙනල්ලා කකුල් දෙක උඩින් තියාගෙන සැටියේ හේතු වෙලා AC කරගෙන ෆෑන් දාගෙන নানা ප්‍රකාර විචූර්ණ ගොඩාක් මැද්දේ තියාගෙන ඉන්න බෑ. මං දන්නවා මැරෙන බව. එහෙනම් මැරෙනකන් ජීවත් වෙන්න සැහැල්ලුවෙන් තිබ්බා නම් හොඳයි. හමාගෙන එන හුලම් පොදක් වැදිලා, පායන ඉර එළිය වැටිලා, හඳ එළිය වැටිලා, වැස්ස පින්න ඇඟේ වැදිලා, තෙල් දුම දූවිල්ල මුහු වෙලා, මේ මහ පොළොවේ තියෙන වැලි බොරළු පෑගිලා, ගහකොළ පිරිමැදිලා, ජීවිතේ සැහැල්ලුවෙන් ගෙවන්න පරිසරයේ තියෙද්දි අය මොකටද අහංකාර උද්දච්ච හිරගෙවල්? තමන්මනේ හදාගන්නේ හිරගේ. හිර ගන්නවා කියලා කසාදයක් බැඳ ගන්නවා. එතකොට හිර වෙනවා. ඒකොල්ල හිර ගෙට යනවා. ඒක නේද කරන්නේ? බැඳපු මොන මිනිහද පුතා සතුටින් ඉන්නේ?
මේ බැඳලා ඉන්න මිනිස්සු සතුටින් දොයි ඉන්නේ. නෑ අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා. ඇතුළෙත් ගැට පිටත් ගැට ගැටවලත් ගැට. ප්‍රශ්න ගොඩ. දැන් ගෑණි දිහා බලන තරම් අම්මා දිහා බලනවද? නෑනේ. කසාදේ කරපු අපරාධේ. මිනිහට සලකන සලකිල්ල අම්මට තාත්තට සලකනවද? නෑනේ. ඔබේ දරුවන්ට සලකන සැලකිල්ල ඔබව හදාපු ඔබේ අම්මාට තාත්තට සලකනවද? නෑනේ. එතකොට බොරු ගමනක් නෙමෙයිද මේ යන්නේ? සැබෑම මනුස්ස ජීවිතයේද මේ? නෑ ආසාවන්ගෙන් පිරිච්ච ඔබ ඔබේ ආසාවන් තෘප්ත කරගන්නට අවශ්‍ය වටපිටාව හදනවා මිසක් මේ ලෝකයෙන් අත මිදෙන්න දුක් දුරලන්න ප්‍රශ්න අඩු කරගන්න ජීවිතයෙන් ලෝකයට වෙන්න ඕන දේ ඉටු කරමින් තමන්ගේ ස්වකීය ජීවිතයට අර්ථවත් උරුමයක් ලබා දෙන්නට ඔබ මහන්සි ගන්නේ නැහැ. හේතුව ඔබට ධර්මඥානය නැහැ, ඔබ මෝඩයි. මේ මෙතන ඉන්න අය අපි හඳුන්නේ ඔක්කොම වාගේ මෝඩයි. එක එක ප්‍රමාණ වලින් මහා ප්‍රඥයෝ ඉන්නවද මෙතන? නෑ. මෙතන මහා ප්‍රඥයෝ නෑ. මං චූරි ප්‍රශ්නයක් අහන්නද? පැවිදි ජීවිතයේද වඩා උතුම් ගිහි ජීවිතයේද? වඩාත් සැපදායක පැවිදි ජීවිතයේද ගිහි ජීවිතයේද? නිදහස් කෝකද? නිර්වාණයට ළඟ කොයි ජීවිතයේද? එතකොට ඔයත් පැවිදි වෙන්නේ නැත්තේ ඇයි? සැපත් වැඩි නම් නිදහසත් වැඩි නම් උතුම් නම් නිර්වාණයටත් ළඟයි නම් ඔයත් බෞද්ධ නම් නිවන නම් හොයාගෙන යන්නේ ඇයි මහාන වෙන්නේ නැත්තේ? ඈ? අහුන්නේ පින නැති හින්දා. ඈ බලං හැමදාම පින නැහැනේ ඔහොම ඉන්නකොට. ආන් අටපිරිකර තියනවා මහානෙන්ද කැමතිද කියන්නකො? පින තියනවද නැද්ද ඕන්නේ? කැමතිද කියන්නේ? කැමති නැතිකම මේ තියෙන්නේ පින නැතිකම නෙමෙයි. කැමති නෑ. එල්ලගත්ත කෙහෙල් මල අතෑරලා එන්න බෑ. ඈ නාකි වෙලා ගෝණි පඩංගු වාගේ ඇකිලිච්චි ගෑණි දිහා බලාගෙන කෙල ගිලිනවා. ඈ මිනිහා දිහා බලාගෙන කෙල ගිලිනවා. හම්බ කරපු වස්තුව දිහා බලාගෙන කෙල ගිලිනවා. දරුවන්ට යුතුයකම් මිටු කරන්න තියනවා කියලා ඒකේ läගලා ඉන්නවා. මෙව්වා හින්දා මිස පුතා පින නැතිකම නෙමෙයි. ඈ බොලම් පිනටනේ මිනිහෙක් වෙලා ඉපදුනේ. මිනිහෙක් වෙලා ඉපදුනේ පිනට. නමුත් අපිට තියෙන පින අපිට තේරෙන්නේ අතීතයේ වර්තමානයේ අනාගතයේ කියන තුන්කල් දක්නා නුවණින් මේ විශ්වයේ තියෙන සියලු දේම ඕනෑ තාලයට කළමනාකරණය කොට ආකාශය ගොඩබිම දියඹ මේ පෘථිවි තලයේ යට ඕන තරක සැරිසරන්නට පුළුවන් ශක්තිය ඇති එකම ශ්‍රේෂ්ඨතම සතා මිනිහා. ශ්‍රේෂ්ඨතම සතා මිනිහා. අනිත් එකෙකුට වබ්බෑ පුතා. ඒ ලැබිලා තියෙන පින මදිද? අපිට පින නැත්තේ ලැබිලා තියෙන පිනෙන් වැඩ ගන්න මහන්සි වෙන්නේ. ඒක දිහා බලන්නේ දකින්නේ. දකින්නට අවශ්‍ය ශක්තිය නිර්මාණය කරන්න තමයි මේ ධර්මානුශාසනාවන් පවත්වමින් ඔබේ බුද්ධිය වර්ධනය කරන්න, ඔබේ බුද්ධිය වැඩි දියුණු කරන්න, ඔබව යම් ආකල්පයක සත්‍යාකල්පයක තියන්න මේ මහන්සි ගන්න. පින්නතුනේ ධර්මයේ ශ්‍රේෂ්ඨ වෙන්නේ ඒකයි. අනිත් ඒවාට වඩා මේ භෞතික ලෝකේ පූජා කරනවා. දැන් ආනන්දාරාමයට අද උදේ දානෙ ගේන්න ඇතිනේ. නේද අපේ? මේට දානේ දෙක තුනක් හම්බෙනවත් ඇති. අපේ ආඳුර කලමනාකරණය කරන නිසා අපතේ යන්න දෙන්නේ නැහැ කියලා මම දන්නවා. ඒ නිසාවෙන්
හැබැයි උදේ ගෙනාපු දානේ කවුද ගෙනා? ඒ උන්දා මෙතන ඉන්නවා ඇති. උන්දාව අල්ලාගෙන මෙතෙන්ට ගෙනල්ලා අර උදේ ගෙනාපු දානේ කොහේ හරි තැනක තියනවා නම් කසල බඳුනක හරි කමන්නේ තියනවා නම් ඒකෙන් කෝප් එක ටිකක් ගේන්නකො. ගෙනල්ලා උන්දාගේ නහයට අල්ලන්න ඕන. දානේ ගෙනාපු උන්දාගේ නහයට ඇල්ලුවොත් ඒ උන්දා දන්නේ මොනවද කියලා. එක පාරටම කියනවා සි ජරාවා පිස්සුද ගන්ධසාර බෑ මොකද්ද විසිකාපියෝක පැය 12යි ගිහින් තියෙන්නේ උදේ දානේ ගෙනල්ලා උන්දා උණුසුම්ව ප්‍රණීතව ගුණවත්ව රසවත්ව පිළියෙල කරගෙන ආපු දාණය ඒ උන්දම කියනවා දැන් ගන්ධසාර බෑ ජරාවක් විසිකාපිය මේ ලෝකෙම එහෙම පුතා ඝනත්වය අනුව මේ මුළු ලෝකෙම ඇති වෙලා පැවතිලා කුණු වෙලා කැඩිලා බිඳිලා නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. ඒක අපිට තේරෙන්නේ නැති හින්දා නොනැසේ වායයි පතමින් සිතමින් අල්ලාගෙන ඉන්න මේ අස්තිර වස්තුව වෙනස් වෙලා යනවා. ඒ වෙනස් නොවේවායයි පතා අල්ලාගෙන ඉන්න හින්දා දුකමයි තියෙන්නේ. සැපන ඒක ලෝකේ හැටි සබාදහම් ඒක තේරුම් අරගෙන මරණයට යන්න ඕන. එතකොටයි මරණයට මූණ දෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ දහමට අනුව මේ ළඟදි සින්දුවක් ලියලා තියෙනවා. අලුත් පහේ කොල්ලෙක් පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ හුඟක් අය මගේ පස්සේනවා තනිව ආගිය මගේ කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ හුඟක් බරනම් බිමින් තියපන් රිදෙනවා ඇති අත් උඹේ කන්ද පාමුල සොහන හුරු නෑ දන්නවා මං මයි පුතේ මගේ තනියට තවත් අය ඇති අඳුර ගන්නන් හෙට උදේ සොබාදහමට අවනතයි මං ඉතින් යන්නන් ගොම්මනේ යන ගමන් මේ බේතුන්ඩුව අරම් ඵලයන් අම්මගේ තාත්තා මැරිලා පෙට්ටිය කරේ තියාගෙන සොහනට ගෙනියන වෙලාවේ ලොකු පුතා පෙට්ටියේ ඉදිරියෙන් කර තියාගෙන යනවලු. පෙට්ටිය කරේ තියාගෙන ඉන්න පුතාට පෙට්ටිය ඇතුලේ ඉන්න තාත්තා රහසක් කියනවා. ඒ කියන රහස තමයි මේ ගීතේ තියෙන්නේ. වෙනදා ගියපු පාරමයි පුරුදු පාරමයි ඒත් වෙන ගමනක් යන්නේ. වෙනදා ගියේ පුතේ කඩේට, හේනට, කුඹුරට, වත්තට, ඉස්කෝලෙට, ඉස්පිරිතාලෙට මයි පුතාලට බරක් නොදී මයි පුතාලව සැහැල්ලුවෙන් ලොකු මහත් කරන්නට මයි පුතාලගේ අම්මාගේ අවශ්‍යතාවයන් මනාව ඉටු කරන්නට මාගේ විය යුතු යුතුයකම් කිසිවෙකුට බරක් නොදී මා විසින්ම සිද්ධ කළා.
ඒ සඳහා ගියපු මං අදත් ඒ පාරෙම යනවා පුතා. හැබැයි වෙනදා ගිය ගමන නෙවෙයි. වෙන ගමන. වෙනදා තනියෙන් මං ගියේ. අද හුඟක් අය එනවා මගේ පස්සෙන්. හැබැයි කනත්තේ පදිංචි වෙන්න නෙමෙයි. මා තියලා ආපහු එන. පුතේ මෙතුවක් කල් උඹට බරක් නොවුණු මං අද උඹේ කරේ උඹට බර වෙලා දෝ කියලා මට හිතෙනවා. මයි පුතා අතපය රිදෙනවා නම් මං තරහ නෑ. මයි පුතාගේ වග මං දන්නවා. පෙට්ටිය බිමින් තියලා අතේ පයේ වේදනාව අරගෙන මයි පුතේ මාව කනත්තට අරන් ඵලයක්. කන්ද පාමුල සොහොන මයි පුතාට හුරු නෑ. මට හුරුයි පුතේ. මං දන්නවා. මං ඔය සොහොනට අනේක වාරයක් ගිහින් තියෙනවා. ඒ වෙන දෙයකට නෙමෙයි. අපේ ගමේ මගේ නෑයෝ ඔය කනත්තේ මිහිදන් වුණා. මාව කනත්තේ දාලා එන්න දුක නම් ඒ දුක නැති කරගනි. මට තනි නෑ. මට කලින් ආපු අය කනත්තේ ඉන්නවනේ. දැන් කරවල වුණත් හෙට උදේ මං ඒ අය අඳුර ගන්නා. මයි පුතා දුකක් නොගෙන මාව කනත්තෙන් තියාපා. සෝබා දහමට අවනතයි මං. උත්පත්තිය සහේ වේදම් මරණං ආගතං සදා. ඉපදෙන සියලු දෙනාම මරණයෙන් සමුගෙන යා යුතුය. රැස් කරන සියලු දේ හැරදමා යා යුතුය. මයි පුතේ උඹද මේ ලෝකේ පුත්තා වත්තු මනුස්සානං මට උතුම් වස්තුවක්. ඒ සෝබා දහම මේ ලෝක න්‍යාය හැරදමා යෑමයි. ඒ නිසා මයි පුතේ මාව තියලා උඹ යන ගමන මට අමුතු එකක් නෙමෙයි. මම අහිතක් නෑ. සෝබා දහමට මං එකඟයි. එකක් තියනවා හිතේ පුංචි දුකක් මගේ. මයි පුතේ මෙතුවක් කල් මයි පුතාලා නොදන්නවා වුණාට අම්මගේ අතගත්ත දවසේ ඉඳලා මේ වෙනකම් මං අම්මට දුකක් දීලා නෑ. අම්මට කරදරයක් වෙලා නෑ. අම්මාගේ සතුටේදී දුකේදී ඒ සතුටත් දුකත් දෙකම බෙදාගෙන ඇගේ හුදකලා ජීවිතය සැහැල්ලුවෙන් ප්‍රීතියෙන් තිබ්බේ මං. මයි පුතා මං හැම බෙහෙත් වේලම හොයලා බලලා අඩුවක් නැතුව දීපු අම්මා. මම මේ ආපු ගමන එනකන් උඹ හොඳට බලාගනින්. උඹ තමා ලොකු පුතා. මගේ සාක්කුවේ ඇති බෙහෙත් උණ්ඩුව උඹ යන ගමන් අරන් ගිහින් අම්මාව හොඳට රැකලා බලලා උපස්ථාන කරලා මේ ගමන ගෙනත් මං ඉන්න ඉසව්වට ඇරලා ඵලයන් කියලා කිව්වා. බාන්නකො ජීවිතේ මොන තරම් දැකලා තියෙනවද? ඒ ජීවිතේ අපි දකින්න ඕනේ. ගීතේ ලියපු මිනිස්සයා මේක දැකලා ලියන්න මොන තරම් ඥානයක් තියෙනද? කොච්චර කතිකා කරන්නේ නැද්ද? හිතන්නේ නැද්ද? අපිත් හිතනවා නම් පුතා ඇහෙන බණ පදයක් පාසා අද ඔය ඔබ ඉන්න තැන නෙමෙයි ඔබ ඔයිට එහා ගිය උත්තම ශ්‍රේෂ්ඨ මිනිහෙක් වෙලා. ඒ හින්දා ලෝකේ කුණු ගොඩවල් එකතු කර ජීවිතයේ පමණ ඉක්මවා පිනවන්නට වීරිය කරනවට වඩා මේ වාගේ උත්තරීතර වැඩ අවුරුද්දකට 3-4 වතාවක්වත් තමන්ගේ ප්‍රදේශය තුල කරමින් බොහෝ දෙනාට යහපත සතුට සැනසීම පිණිස ආධ්‍යාත්මීය සම්වර්ධනයක් කරනවා නම් ඒක වටිනවා. ලෝකේ උතුම්ම දාණය ධර්ම දාණය වන නිසා. ලෝකේ උතුම්ම වස්තුව පින්නතුනි ශ්‍රී සද්ධර්මයේ නිසා. උතුම්ම රත්නය ධර්ම රත්නය වන නිසා. අපි ඉස්කෝලේ යන කාලේ අපේ ගුරුවරු අපේ දෙමව්පියෝ වැඩිහිටියෝ පුංචිම වයසේ අපිට පුරුදු කරපු කවි ටිකුයි ගාථා ටිකුයි සොලෝක ටිකුයි තිබ්බා. අපිට පොඩි කාලේ ඒවා පුරුදු කෙරුවේ. රවුම් අකුරු ලියන්න
චතුර ඉංග්‍රීසි භාෂාව කතා කරන්න. මහා දාර්ශනිකයෙක් වාගේ ගණන් හදන්න අපිට පුරුදු කෙරුවේ නැහැ. අපිට පුරුදු කෙරුවේ ජීවිතේ ජීවත් කරවන්නට ඕනෑ වටපිටාව. ඔයාලට මතක ඇති තුබුතනක සොර සතුරං ගත නොයනාය සැඩ මනවත් වතුරෙන් වල නොයනා කෝපවත් රජ මැතිඳුන් ගත නොයනා උගත මන ශිල්පයමයි මතු රැකෙනා අනිත් ඒවා ඔක්කොම ඉවර වෙනවා. ගංගදිය ගැලුවොත් ගහගෙන යනවා. ගින්නක් ආවොත් පිච්චිලා යනවා. හොරු ආවොත් හොරකම් කරගෙන යනවා. දැන් බණ අහලා ගෙදර යනකොට හොරු ආවොත් හොරකම් කරගෙන යනවා. ඒ හින්දා එකෙක් තියලා ආපු හින්දා හොඳයි. මේ ඉන්න ගෑනු හටියට පිරිමිත් ආව නම් අපේ හාඳුන් මෙවුන්දා නිවන් යන්න අරුන්දා මුර දැන් මේ බණ ඉවර වෙච්ච ගමන් මේ කිලාව පටෝගෙන යන්න අරකා එනවා. ඊට පස්සේ මේකි ගෙදර ගිහිල්ලා අරුට නිවන් පෙන්නනවා. මන් දන්නවා. මට හැමදාම මේ අත්දැකීම රාත්‍රියේ ලැබෙනවා. මගේ වාහනේවත් ගන්න බෑ. පටු පාරවල් නේ තියෙන්නේ මැදගම හින්දා ගැටලුවක් නෑ. ගම්මානවල පටු පාරවල්. තනි වාහනේට යන්න පුළුවන්. මාරු කරන්න බෑ. මන් සංදියකටම යන්න ඕනේ මාරු කරන්න. දැන් කුලප්පු වෙනවා ඔක්කොම බණ ඉවර වෙච්ච ගමන්. පන්සලට ආපු වාහන මේ පැත්තෙන් යනවා. අරුන්දල වඩම්මන්න එන වාහන අර පැත්තෙන් එනවා. හොම්බට හොම්බ ඇනගෙන පැය ගණන් ඔට්ටු වෙනවා. දේපොළ රකින්න අරකා හිටියා නිවන් යන්න මේ කියවලා. එහෙම තමයි උනේ. අදත් එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. හැබැයි පුතා හොරා ආවොත් මිනිහත් හොරකම් කරගෙන යනවා. දක්ෂ හොරෙක් ආවොත් මිනිහත් හොරාගෙන බඩුත් හොරාගෙන ඔබටත් හොරා යනවා. ලංකාවේ තරම් සූක්ෂම කෛරාටික කපටි එකක්. ඈබලන් කෞතුකාගාරයේ තියෙන එක අරන් යනවා කිව්වහම කාමරෙන් කාමරේට ආරක්ෂකයෝ. ප්‍රධාන ගේට්ටුවේ ආරක්ෂකයෝ. රවුමටම වලල්ලක් ආරක්ෂකයෝ ඉඳිද්දී ඇතුළේ තිබ්බ එක ගෙනියනවා. මහා රාජ්‍ය ගබඩාවේ තිබ්බුවත් අරන් ගිහිල්ලා. සමහර චෛත්‍ය රාජානන් වහන්සේලාගේ උඩ කොතේ තිබ්බුවා කොත් කැරැල්ලේ තිබ්බුවා අරන් ගිහිල්ලා. කිලෝ 100ක් විතර බර ගන්ටාරෙත් ගලවන් ගිහිල්ලා පුතා. එහෙව් එකේ හොරා ආවොත් පුතේ හොරාගෙන යනවා. අපි එකතු කරපුවා. ගණ්ඩ බැරි එකම දේ බුද්ධිය පමණයි. ඥානය පමණයි. අපි ඉගෙන ගත්ත ශිල්ප ශාස්ත්‍ර සහ ආධ්‍යාත්මීය ගුණ පමණයි ගන්න බෑ. මරලා දැම්මත් පුතා ගන්න බෑ. රාජ්‍යරුවෝ කෝපාවිෂ්ඨ වුණොත් රාජසන්තක කරන්න පුළුවන්. අහිමි කරන්න පුළුවන්. අපේ වරප්‍රසාද. හැබැයි බුද්ධිය ගන්න බෑ රාජ්‍යරුවෝ ආවා. දැන් මාව මරනවා කියන්නකො කවුරු හරි. මාව මරද්දී මගේ බුද්ධිය මම පාවිච්චි කරලා
මාව මරණ මිනිහාටත් මෛත්‍රිය වඩලා මේක අතකොළුවක් කාගේ හරි වමනාවකට පව පින නොදන්නා මේ මෝඩයා මේ මාව නිකරුණේ මරා දමන්නේ. මේ වාගේ අහිංසකයන්ව අපායට යවන කාලකන්නියෝද සිටින මේ පුරුතජන කෙලෙස් බර ලෝකයට යහපතක්ම වේවා කියන හැඟීමෙන් පුතා බෙල්ල කපන වෙලාවේ මෙත් වැඩුවා නම් අර රජ කාලේ උලතියද්දි හාමුදුරු කෙනෙක් වේදනානුස්මෘති භාවනාව වඩලා රහත් වුණා. පුතා උල උඩ ප්‍රඥාවන්තයා උල උඩත් රහත් වෙනවා. කෙලෙස් දුරුලනවා. ඒ හින්දා ලෝකේ වටිනාම වස්තුව සද්ධර්මය. ඒ ධර්මයට අනුව ඔබ ප්‍රඥාව වර්ධනය කරගනිමින් මෙලොව පරලොව ජීවිතය ජයගෙන සදා සුන්දර අමා නිවනින් සැනසීම ලබන්නට මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා වෙත්වා වෙම්වා කියන හැඟීමෙන් සාදු කියලා බණ අහන්න. මං ගැඹුරු සූත්‍ර දේශනාවක සූත්‍ර පාඨයක් මාතෘකා කළේ සූත්‍ර පාඨයේ මුලයි අගයි මම මතක් කළා. මැද කොටස ඇරියා කාලය පරිමහන් ඕන නිසා වියකී යන බැවි මම මාතෘකා කළේ පුතා. මොකද්ද සූත්‍රේ? මොකද්ද මම මාතෘකා කළ සූත්‍රය? අහුන්නේ කතමංචාවසෝ සම්මා වායාමෝ ඉදාවසෝ බික්ඛු අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදති uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදති අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදති uppannānaṁ කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදති දැන් මතක් වුණාද සූත්‍රේ? උපාසකම්මලට තව නෑ නේද? පන්සලේ පුස්තකාලේ දොර වහලා තියෙන පොත් කබඩ් එක ඇතුලේ තියෙන පිටපැත්තේ මල් තියලා සාදු කියාපල්ලා. ඔව් අපේ අය එහෙම තමයි ධර්මයේ වඳිනවලු කියලා පොත්වලට පිටපැත්තේ මල් තියලා සාදු කියන. එහෙම නේද කරන්නේ? එහෙම කරන්නේ. පොත ඇතුලේ බණ ඒවා දිගහැරලා බලලා ඒ ධර්ම කාරණා එළියට අරගෙන ඒවා ජීවිතය තුල ශක්තියක් කරගෙන මේ පංචේන්ද්‍රයන් යොදවමින් ඒ වගේ වැඩ ගන්න පුළුවන් නම් ඒ මිනිහා ලෝකෙ දිනනවා. ධර්මයේ තියෙන්නේ වැඩ ගන්න. ධර්මයේ තියෙන්නේ වැඩ ගන්න. ලෝකේ වටිනාම වස්තුවෙන් වැඩ ගන්න දෙපෑ. වැඩ ගන්න නැතුව ධර්මයේ ප්‍රතිඵල ලැබෙයි. නෑ. කුඹුර තැනක තියෙනවා, හීදඬු තැනක තියෙනවා, හරක් තැනක ඉන්නවා, බිජුවට තැනක තියෙනවා, ගොයියා තැනක ඉන්නවා. මෙවුවා ඒ තැන් වල තිබ්බොත් ඒ තැන් වලම දි รา පත් වෙනවා. සංවර්ධනයක් වෙන්නේ. මේවා ටික ඔක්කොම කලමනාකරණය කරලා එකතු කරලා ක්‍රියාවෙහි යෙදෙව්වොත් ලස්සන කෙතක් නිර්මාණය වෙලා අස්වනු පළ ගන්නවා. ඒ පළ දරන අස්වැන්න තමයි ජීවය හදන්නේ.
ධර්මයත් ඒ වගේම පින්නතුනි හැම මොහොතකදීම ප්‍රයෝජනයට ගත යුතු වස්තුවක් ජීවන ගමනේදී. ඔබ දරුවෝ හදනවා. දරුවෝ හදන්න ධර්මයේ බෑ. ධර්මයේ නැතුව දරුවෝ හැදුවොත් එවුන් අවජාතක වෙනවා. ධර්මයේ නැතුව දරුවෝ හදපුවාම අවජාතක වෙනවනේ. දන්නව නේද අවජාතක දරුවෝ? දන්නේ නැද්ද? දැකලා නැද්ද අවජාතක දරුවෝ? මැදගම නැහැ මෙව්. මම පෙන්නන්නම් අවජාතකයෝ 100ක් 200ක් පුතා. මේ සෙනගොඩ මැද්දේ මට පෙන්වුවා කි අවජාතකයෝ. ජාතක 3ක් තියෙනවනේ. මේ ලෝකයේ මිනිස්සු ජීවත් වෙන විදිය බලලා ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ උපතට සම්බන්ධ කරලා කියන ජාතක 3ක් තියෙනවා. ඒවා තමයි සහජාත, අතිජාත, අවජාත. මේ පාඩම තියෙන්නේ පුතේ 6 පොතේ. ඔව්. දහම් පාසලේ 6 පොතේ ඇති. ඉස්කෝලේ බුද්ධ ධර්මයේ පෙළ පොතේ ඇති. පොතේ තිබ්බට වැඩක් නෑ පුතා ඒක හිතේ තියාගෙන ජීවිතේ ක්‍රියාවට නම් වන්නේ නැත්තම්. ඕකට ඔය හීම් පැටියාගේ අම්මා ගාව බබා ඉන්නවා නම් පොඩි එකා හීලා කරන බඩු ටිකක් උඹ ගාවමයි තියෙන්නේ. එහෙනම් ඒව හසුරුවාපා. මං කිව්වේ ධර්මයේ ක්‍රියාවට නැඹුවේ නැත්තම් ප්‍රතිඵලෙන්නේ නැහැ. හීන් එකාව හීලා කරගන්න නම් හීලා කරන බඩු තමන් ගාව නම් වෙලාවේ හැටියට ඒකාගේ ඉස පිරිමැදලා කනාත ගාලා සූපුව කටේ තිබ්බා නම් කොල්ල සද්ද නැහැ. අම්මා අවජාතක හින්දා පැටියාද අවජාතක විදියට හැසිරෙනවා. සහජාත කියන්නේ මව්පියන්ගේ උතුම් ගුණ ඇති දරුවන්ට. අතිජාත කියන්නේ මව්පියන්ටත් වඩා ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගෙවන උතුම් මිනිසුන්ට. අවජාතක කියලා කියන්නේ පුතා අම්මගේ ගුණත් නැති, තාත්තගේ ගුණත් නැති, ලෝකයෙන් ඉගෙන ගත්ත ගුණයකුත් නැති, ආගමත් දහමත් ජාතියක් කුලයක් ගෝත්‍රයක් ප්‍රවේණියක් නීතියක් නැතිව අසීලාචාර තිරසනුන්සේ හැසිරෙන යමෙක් වේද ඒක අවජාතක. දැන් මට කියන්න අවජාතකයෝ මැදගම ඉන්නවද නැද්ද? ඈ? එමට ඇයිද? එමට පින්නතුනේ හැසිරෙන විදිය දිහා බලලා තමයි තක්සේරු කරන්නේ. මේක මුංගේ අම්මට තාත්තටවත් ගෞරවයක් නැති මහ කාලකන්ණි අවජාතකයෙක් කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ නිසා පුතා බුදුබණ මත පිහිටලා ඒ කියන්නේ. බුදුබණ මත පිහිටලා. ඒ හින්දා හොඳ ඇහැකින් බලලා ලෝකයේ දිහා හැදෙන්න අපි හොඳ ගමනක් යන්න ධර්මයේ ආශ්‍රය කරන්න ඕන. ඒවා පොත්වල ලියලා කබඩ් වල දාලා වහලා තියලා බෑ. පොත් ගුල් වල හිර කරලා බෑ. පෙට්ටගම් වල දාලා වහලා තියලා බෑ. ක්‍රියාවට නම්වන්න ඕන. මම මාතෘකා කළේ පින්නතුනි ලෝකේ වටිනාම සූත්‍ර දේශනාව ධම්සප්පවතුන් සූත්‍ර දේශනාව. ඒ දේශනාව ගැඹුරුයි. ඊතා සාරාංශගත සූත්‍රයක්. ඒ නිසා සරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා ඒ ගැඹුරු සූත්‍රය ලිහිල් කරලා දේශනා කරන්න අවසරද කියලා. ඒ ගමන බුදුහාමුදුරුවෝ අවසර දුන්නා. ඒ අවසරය මත සරියුත් මහරහතන් වහන්සේ පින්නතුනි සූත්‍ර දේශනාව විස්තර කළා ඊටාම දීර්ඝව. ඉතා දීර්ඝව විස්තර කළා.
ඒ විස්තර කළ සූත්‍රය පොඩි අයගේ ඉඳලා නා කියා දක්වා තේරෙනවා පුතා. අර ගැඹුරු සූත්‍ර දේශනාව සරලව විස්තර කළා තේරෙන පරිද්දෙන්. ඒ තේරෙන පරිද්දෙන් දේශනා කළ සූත්‍රයට නමක් තියෙනවා. ඒ සූත්‍රයට කියනවා සත්‍ය විභංග සූත්‍රය කියලා. ධම්සප්පවතුන් සූත්‍රයමයි, හැබැයි ඊට වඩා විග්‍රහ සහිතයි. තේරෙන්න විස්තර කරලා තියෙනවා. විස්තර කළ නිසා තමයි සත්‍ය විභංග සූත්‍රය කියලා නම තියලා තියෙන්නේ. මං ඒ සූත්‍රයෙන් කොටසක් තමයි ඔබ වෙනුවෙන් තෝරගත්තේ. මොනවද ওই සූත්‍ර දේශනා දෙකේම අන්තර්ගත වෙලා තියෙන්නේ? ධම්සප්පවතුන් සූත්‍රයේ සත්‍ය විභංග සූත්‍රයේ අන්තර්ගතේ මොනවද තියෙන්නේ? මොනවද තියෙන්නේ? සාමාන්‍ය පෙළ විභාගෙට තියෙනවා මේ සැරේ ලියාපුවේ කියලා මොනවද ලිව්වද දන්නේ? දහම් පාසල් ගුරුවරු ඇති මෙතන. පාටි බැඳලා සලුව දාලා ආවට බලන්නේ පොත. ඒකේ තියෙන්නේ චතුරාර්ය සත්‍ය ළමයි. ඒකේ තියෙන්නේ චතුරාර්ය සත්‍ය, දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. හයේ පෙළ පොත පෙරලා බලන්න බෑ. 6 7 8 9 10 11 පෙළ පොත් ඔක්කොගෙම තියෙනවා. නමුත් අපි පුතා ඉගෙන ගන්න, හොයන්න, බලන්න, දකින්න, විමර්ශනය කරන්න, ප්‍රායෝගිකව හසුරුවන්න මහන්සි ගන්න. චතුරාර්ය සත්‍ය තේරිච්ච කවුරුවත් මෙතන නැහැ. මෙතන චතුරාර්ය සත්‍ය තේරිච්ච අය ඉන්නවද? නැහැ. ටිකක්වත් අපි කියලා කිව්වොත් කමක් නැහැ. ටිකක්වත් ඔව්. චතුරාර්ය සත්‍යයේ පළවෙනි එක දුකනේ. දුක තේරිලා නැති කෙනෙක් පුතා දුකට හේතු හොයන්නේ නැහැ. දුකට හේතු හොයන්නේ නැහැ දුක දන්නේ නැත්තම්. දුක දුරු කරන්න සදාකාලිකව දුක දුරු කරලා දාන්න කවුරුත් දකින්නේ නැහැ. ඒ දුක දුරු කරන මාර්ගයක් හොයන්නේ නැහැ. ඒ හින්දා පුතා අපි කාටවත් තවම දුක තේරිලත් නැහැ. චතුරාර්ය සත්‍ය දන්නේම නැහැ. වචන දන්නවා, ඒ වචනේහි අන්තර්ගතය අපි දන්නේ. ඒ හින්දා අපි අනවබෝධයෙන් යන ඇත්තෝ. මං ඒ නිසා ඔබට අවබෝධය ලබා දෙන්නට ওই චතුරාර්ය සත්‍ය දේශනාවේ අවසාන මාර්ග සත්‍යයෙන් මාර්ග සත්‍ය මොනවද තියෙන්නේ? අපේ හඳුරු දෙකේ පොල්ලක් ගේන්න කියලා මට කිව්වේ නෑ නේද? ආරාධනා කරපු අය කිව්වෙත් නෑ. අපේ හඳුරු කීප වතාවක් කතා කෙරුවා. ඒ කතා කරපු වෙලාවක කිව්වෙත් නෑ. කිව්වනම් මං අරන් එනවා. බණ යහතින් තේරුම් කරන්න. මෙච්චර කල් ආ ගමන් මගේ පුතේ මාර්ග සත්‍යයේ තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මොනවද ඒවා? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා 8ක් තියෙනවා. ඒ 8ම කියන්න බැරි හින්දා මං එකක් තෝරගත්තා. ඒ තමයි කොකද? කතමංචාඋසෝ සම්මා වායාමෝ. මං තෝරගත්තේ සම්මා වායාම, යහපත් වෑයම. මොනවද පුතේ යහපත් වෑයම? යහපත් වෑයම පෝසත් මිනිහෙක් වෙන්න. යහපත් වෑයම මහා පඬිවරයෙක් උගතෙක් වෙන්න.
යහපත් වෑයම නිදහස් මිනිහෙක් වෙන්න. යහපත් වෑයම සැප විඳින්න. යහපත් වෑයම කායික මානසික නිරෝගී භාවය ඇති කරගන්න. යහපත් වෑයම කරුණාව දයාව මෛත්‍රිය සෙනෙහස ආලය ආදරය ලෙන්ගතුකම ඍජු බව මෘදු බව තපස මේ උතුම් මිනිස් ගුණ ඇතිව උපම් මිනිස් භවය පෝසත් කරන්න. සදාකාලික දුක් නැති උතුම් අමා මහ නිවනින් සැනසීම සොයා යන්නට සම්මා වායාම ඕන. යහපත් වෑයම මං අද කියන්න හදන්නේ යහපත් වෑයම යහපත් වීර්යය. වීර්යය වඩන්න ඕන ආකාර 4කට. හරි ලේසි පුතා. ධම්සප්පවතුන් සූත්‍ර දේශනාවේ තිබ්බේ සම්මා වායාම කියලා විතරයි. සත්‍ය විභංග සූත්‍රයේ කියනවා සම්මා වායාම යනු කවරේද? සම්මා වායාම කියන්නේ මොකද්ද? ඊට පස්සේ ඒක කෑලි වලට කඩලා පෙන්නනවා අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය. uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya anuppannānaṁ kusalānaṁ dhammānaṁ uppādāya uppannānaṁ kusalānaṁ dhammānaṁ titiya asammosāya bīyo bhāvāya vepullāya bhāvanāya pāripūriyā candaṁ janeti vāyamati viriyaṁ ārabati cittam paggannāti padahati මෙච්චර කාලයක් නොගත් ශක්තියගෙන බුද්ධිය පාවිච්චි කරමින් හැම වෙලාවකදීම ප්‍රීතියෙන් සතුටින් මෙච්චර කාලයක් නොකරපු පව් නොකරම ඉන්න වීර්ය කරන්න. එක හරිම ලේසි පුතා. හරිම ලේසි. මෙච්චර කාලයක් නොකරපු පව් නොකරම ඉඳයි තියෙන්නේ. ඒකට වීරිය කරන්න. පුළුවන් නේද? නොකරපුවා නොකර ඉන්න. මිනිස්සු මැරුවේ නැත්තම් සත්තු මැරුවේ නැත්තම් මරන්නෙම නැතුව ඉන්න ඉතුරු ටිකත් වීරිය කරනවා. මේ උන්දලාට නම් තව ටිකයි තියෙන්නේ වීරිය කරන්න. ඇයි? සාමාන්‍ය අපේ ඇහි බැල්මට මෙවුන්දලා දැන් ගොඩක් දුර ඇවිල්ලානේ. හැබැයි මේ ඔඩොක්කුවේ ඉන්න පොඩි එකක්. අපි හිතනවානේ අවුරුදු 75ක් කියලා හිතමුකෝ. මෙවුන්දා දැන් අවුරුදු 70යි.